සතුල්ලපකායක කියලා දෙවි කොට්ටාසයක් ගැන අහලා තියෙනවද? ඒ කියන්නේ මේකට ලස්සන විස්තරයක් තියෙනවා ධර්මයේ. බුදුරජාණන්සේගේ කාලේ එක වෙලෙන්දෙක් හිටියා. මේ වෙලෙන්දත් එක්ක තව වෙලෙන්දෝ 700 දෙනෙක් මුහුදෙන් ගිහිල්ලා ඊතර රටවල වල තමයි වෙලෙන්දාම් කරේ. ඒ වෙලෙන්දාම් කරනකොට දැන් නැවේ නැගලා එක දවසක් යනවා මේගොල්ලෝ. දැන් අර වෙලෙන්දා යන්න කලින් නැවට යන්න කලින් මොකද කළේ? මේ සංඝයා උදෙසා දානයක් දීලා මෙයා සිල් සමාදන් වෙලා ඔය විතර දානමාන පූජා කරලා තමයි මෙයා හැම පාරකම වෙලඳාම යනකොට යන්නේ බිස්නස් වලට නැවේ නැගලා. දැන් ඒ වගේ මේ පාරත් කළා දැවේ නැගලා දැන් 700 දෙනයි මෙයා ඔක්කොම යනවා. මුහුද මැදදී ගොඩාක් දුර ගියාට පස්සේ නැවේ නොසිතූ ලෙස නැවේ හිලක් මත වුණා. නැව කැඩිලා දැන් නැව මුහුදුපත් වෙන්න පටන් ගන්නවා. වේගෙන් අතිශය වේගෙන් දැන් ජලය එනවා. يعني කාටවත් බේරෙන්න විදිහක් නැහැ. ෂණයෙන් පිරීගෙන යනවා වතුර. නිකන් මතක් කරගන්නකො ඔයගොල්ලෝ දැකලා ඇතිනේ ටයිටැනික් ෆිල්ම් එකෙන් බලලා ඇතිනේ ඔයගොල්ලෝනේ. අන්න ඊටත් වඩා يعني ෂණයෙන් වේගෙන් වතුර එනවා දැන්. බේරෙන්න ක්‍රමයක් නැහැ. දැන් අර 700 දෙනා මොකද කළේ? දන්න දෙයියන්ටයි නොදන්න දෙයියන්ටයි ඒ අයගේ නම් කී අනේ මාව බේරගන්න කීකේ සමහරු යදිනවා සමහරු දැන් කෑ ගහනවා. දැන් මේ සල්ලිකාරයනේ. මෙයා විතරක් අර නැවේ වතුර පිරෙනකොට එක පැත්තකට වෙලා කකුල් දෙක නමාගෙන භාවනා කරන්න පටන් ගත්තා. දැන් අපි අහලා තියෙන දැන් ඔයාලා අපි අහලා තියෙන නැවගිලිනකොට මොකක් කියලා? නැවගිලිනකොට බෑන්චූන් කියලානේ. හැබැයි මෙතන වෙන්නේ මොකද්ද? නැවගිලිනකොට භාවනා කරනවා. දැන් නැවගිලිනකොට ඔය වගේ භාවනා කරනකොට අනිත් තුලින් දෙව ඔය දැන් පැනලා බේරෙන්නෙත් බැදයි දැන්. පැනලා බේරෙන්න හරි පුළුවන් මුහුද රළු නැත්තම් දැන් මේක කුණාටුවක් මුහුද රළුයි බේරෙන්න කිසිම ක්‍රමයක් නැහැ. කොහෙද යන්නේ මුහුදට පැන්නත් මැරෙනවා. ඇයි අර රළ පහර වැඩි. එහෙමත් මැරෙනවා. නැතත් මැරෙනවා. දැන් ඒ නිසා තමයි මෙයා දැන් ඉඳගෙන ඔහොම භාවනා කරගෙන ඉන්නවා. අනිත් අය ඇහුවා දැන් අනිත් අය දැන් කෑ ගහන අතර අනිත් අය ඇහුවා ඔයා කොහොමද ඔහොම ඉන්නේ බය නැතුව ඔයාගේ ඉන්න ක්‍රමය අපිට කියලා දෙන්න. දැන් අපි දන්න දෙයියන්ටයි නොදන්න දෙයියන්ටයි ඔක්කොටම කියනවනේ කියලා. ඊට පස්සේ මෙයා කිව්වා නෑ බය වෙන්න එපා. මම මේ කවුරුගේ ආනුභාවයකින් නෙමෙයි මං ඉන්න කලින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දාන දීලා ආවේ. කොහොමද දැන් මැරෙන එකේ මම මරණයට මූණ දීලා මූණ දීලා දැන් මැරෙන්න බලාගෙන තමයි මම මේ ඉන්නේ කිව්වා. එහෙම ඉන්නේ කියලා. දැන් මොකද අවසානයේ උනේ? අරගොල්ලෝ කිව්වා එහෙනම් මේ මැරෙන වෙලාවේ අපිටත් බේරෙන්න ඔයා ඔය විදිහට ඉන්න තැති ගැනීමකින් තොරව ඔය විදිහට ඉන්න ක්‍රමය අපිටත් කියලා දෙන්න පුළුවන්ද මේ ශ්‍රණයෙන් කියලා. අරයා කිව්වා පුළුවන් කියලා. එහෙනම් ඊට පස්සේ කිව්වා දැන් 700ක් ඉන්නවා. එලා 700 දෙනා කණ්ඩායම් 7කට 100 ගානේ බෙදෙන්න කිව්වා. ඊට පස්සේ කණ්ඩායම් 700 දැන් අර 700 දෙනා කණ්ඩායම් 7කට 100 ගානේ දැන් බෙදුවා. බෙදලා පළවෙනි 100ට දැන් තිසරණේ සමාදන් කරවලා පන්සිල් දුන්නා. පන්සිල් දීලා කිව්වා බුදුරජාණන්සේ ගැන ධර්මයේ ගැන සංඝරත්නය ගැන තිසරණය ගැන දැන් හිතන්න. තමන්ගේ සීලේ පංච සීලය ගැන හිතන්න කියලා ඒ පළවෙනි 100 දෙනාට මේ සීල් දෙනකොට කියනවා හරි අපේ මේ කකුලේ තියෙන යටිපතුල ගාම පොඩි අර පොඩි ඇට කැල්ලක් වගේ එළියට ඇවිල්ලා ගොප්පැටේ කියලා කියන්නේ. ආන්ගේ තැනට වතුර පිළ. ඒ කියන්නේ උඩ ඩක් එකේ උඩ නැවේ උඩ හරියේ අර එතෙන්ට වතුර පිරීලා. කියන්නේ යට කැල්ලක නෙමෙයි මේ කියන්නේ උඩ ඉන්න සීමාව ඇවිදන් යන සීමාවේ දිත් එතෙන්ට ඒ සීමාවෙත් යටිපතුල් දක්වා වතුර පිරලා තිබ්බේ කියලා. දෙවෙනි ඇයට සිල් සමාදන් කරනකොට ඊට පස්සේ කෙන්ද ළඟට වතුර පිරුණා කියනවා. තුන්වෙනියට සිල් සමාදන් කරනකොට කලව හරියට වතුර පිරලා කියනවා. දැන් මේ මුහුද ගිලිනවා දැන් මේ. ඊට පස්සේ හතරවෙනි ඇයට සමාදන් කරන ඉන ගාවට, පස්වෙනි ඇයට මෙහෙම නාභිය ගාවට, හයවෙනි ඇයට මෙහෙම ඊට පස්සේ මේ උරහිස් මට්ටමට, හත්වෙනි ඇයට බුදුරජාණන්ස ගැනයි ධර්මයේ ගැනයි ඒ උතුම් මහා රහතුන් වහන්සේලා ගැනයි කියලා දීලා සිල් සමාදන් කෙරුවේ කියනවා. මෙහෙම කරවටක් මෙහෙම දැන් වතුර පිරීලා මෙහෙම ඊට පස්සේ කට ළඟටම වතුර පිරලා ලුණු වතුර පෙවි කිව්වා. තුරුණුවන් ගැන සමාදන් කරලා ඊට සිල් සමාදන් කෙරුවේ. ඒ 700 දෙනාම මැරෙනවා. අර වෙලෙන්දත් එක්කම. මැරිලා ඒ 700 දෙනාම දෙව්ලොව ගිහිල්ලා උපදිනවා. දැන් හිතන්න අර වගේ කුණාටුවක් අස්සේ මෙහෙම හිමීට කතා කරගෙන සිල් දෙන්න පුළුවන්ද? බෑනේ. හයියෙන් කෑ ගහලා දෙන්න තියෙන්නේ. එතකොට හයියෙන් කෑ ගහලා දුන්නා කියන අර්ථයෙන් කියනවා සතුල්ලප කායික කියලා පාලි වචනයක්. බෙරිහන් දීලා කිව්වා කියන එක. අන්න එහි බෙරිහන් දීලා තුරුණුවන් ගැන කියලා දීලා බෙරිහන් දීලා කෑ ගහලා සීලයක සමාදන් කරවපු නිසා තමයි ඒ පිරිස 700 දෙනාටම අන්න නම වැටුනේ සතුල්ලප කායික දෙවිවරු කියලා. අදත්
ඒ දිව්‍ය ලෝකේ වෙනම තියෙනවා. ඊට පස්සේ දෙවිවරු 700 දෙනා බුදුරජාණන්සේ හම්බෙන්න එදා රාත්‍රියේ එනවා. ඇවිල්ලා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ අපි බේරුනේ එක්කෙනෙක් නිසා කියනවා. කවුද? අර වෙලෙන්ද නිසා. ඊට පස්සේ ඒ වෙලෙන්දගේ ගැන ಗುಣ හරි ලස්සනට කියනවා ධර්මයේ මේක හරි ලස්සනට සඳහන් වෙනවා. සතුල්ලපකායක කියලා සූත්‍රයක් තියෙනවා. ඒගොල්ලෝ කියවලා බලන්න. මම මේ නිමාඩුව කියලා දෙන්න මේ තියෙන වෙලාවත් ඒකේ හරි ලස්සනට කියනවා සත්පුරුෂයින් සමගමයි ඉන්න ඕනේ. දැන් අර දෙවිවරු ටික කියන 700 දෙනා මේ කියන්නේ දැන් අර තමන්ගේ යාළුවගෙන තමන්ට උපකාර කරපු කෙනාගෙන. ඇයි නැත්තම් මැරිලා එතනින් කී දෙනෙක් නිරේ යන්නේ නැද්ද? මැරිලා එතන කී දෙනෙක් ප්‍රේත ලෝකේ යන්නේ නැද්ද? මැරිලා එතන කී දෙනෙක් තිරිසන් ලෝකේ යන්නේ නැද්ද? ඒ හැම එකකින්ම බේරුවාරේ තනි එක්කනානේ. ඒ නිසා ඒ සත්පුරුෂයන් වහන්සේ ගැන තමන්ගේ සත්පුරුෂයා ගැන ශාස්ත්‍රඥ වහන්සේට කියන විදිහ තමයි මේක හරි ලස්සන. හරි ලස්සනට කියනවා සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමගමයි යාළු වෙන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තු කෙනාට දියුණුවක්මයි සිද්ධ වෙන්නේ කියනවා. පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. හරි පුදුමයි කොච්චර ඇත්තද? ඇයි පිරිහිලා එක්ක නිරේ යන්න හිටපු පිරිසක් නේ. එක්ක දුගතිය කියන්න හිටපු පිරිසක් නේ. පිරිහීමක් නම් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට ආයෙ කියනවා සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමගමයි යාළු වෙන්නත් ඕන. සත්පුරුෂ ධර්මය දැනගත්තු කෙනාට ප්‍රඥාව ලැබෙනවා කියනවා. වෙන දෙයකින් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ කියනවා. ඇයි? තුනුරුවන් ගැන කියලා දීලා ධර්මය ගැන කියලා දෙලා මෙහෙම හිතන්න දැන් ඔයගොල්ලෝ මැරෙනවා අපි හැමෝම ගැන කියනකොට ප්‍රඥාවේ හැමෝගෙම මේරුවනේ. නැත්තම් කොහෙද දිව්‍ය ලෝකේ යන්නේ? ඊට පස්සේ කියනවා හරි ලස්සනයි. ඊටු ටික ඔන්න බලන්න. සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමගමයි යාළු වෙන්න ඕන. සත්පුරුෂ ධර්මය දැනගත්තු කෙනාට ශෝක වෙන ජනයා මැද දැන් අරගොල්ලෝ කොහොමද හිටියේ නෙවෙයි ගිලිගිලි ශෝක වෙවි බයෙන් තැති ගැනීමෙන් හිටියේ ශෝක වෙන ජනයා මැද ශෝක නොවි ඉන්න පුළුවන් කියලා. එහෙම ධර්මයක් තමයි අන්න කියලා දුන්නේ කියන කොච්චර බලන්න ඇත්තද කියලා. ඒ භාග්‍ය මේ තිසරණයයි සීලයකයි මේ අවසාන මොහොතේ මේ තිසරණය ගැන වෙන කලින් ඒ කිසි දෙනෙක් දන්නේ අර 700 දෙනාම බුදුරජාණන් ගැන දන්නේ නැති පිරිස නැත්තම් තමන්ගේ දෙවිවරු ගැන දන්න දෙයියෝ නොදන්න දෙයියෝ ගැන යද යද ඉන්න තිබුණේ නැහනේ. එහෙනම් බුදුරජාණන් ගැන කියනවනේ ඒගොල්ලෝ. මේ අවසාන මොහොතේ මේකයි මේ තිසරණයක සමාදන් වීමේ තියෙන වාග්ය කියලා කියන්නේ. ඔබ ආන් ඒකයි බුදුරජාණන් ආදරෙන් සරණ යන්න. ඒ ධර්මයේ ආදරෙන් සරණ යන්න. ඒ ශ්‍රාවක සංඝරත්නයේ ආදරෙන් සරණ මේ සුළු වෙලාවක් නැවක් ගිලෙන්න මහා පෑ ගණන් යන්නේ ෂණයෙන් ගිලෙනවා. ඉදිකඩු සිදුරකින් නැවට වතුර එනවා නෙමෙයිනේ. මහා පලාතක් කඩාගෙන ගිහිල්ලා. ඒකෙන් තමයි මේ වතුර පිරෙලා මේ මැරෙන්නේ. මේ සියලු සිදුවීම් පැයක් ඇතුලේ වුණනම් වෙන්න ඇති. නැව මොහොතපත් වෙන්න ඇති. පැයක් වගේ ඇතුලේ වෙන සිදුවීමක් මේ. ඒ පැයකට පන්සිල් අරන් ඔච්චර පොඩි දෙයක් කරන්න පුළුවන් වුණා නම් සීලයකට අන්න ඒකයි තිසරණීය සමාදන් වීම. ඔබ හරියට මේ ජීවත් වෙලා ඉන්න කාලේ හරියට කළොත් එහෙනම් ඉතින් සතුල්ලපකායේ දෙවිවරුන්ටත් ඉහළ දෙව්ලොවකට යන්න පුළුවන්. ඊට පස්සේ කියනවා හරි ලස්සනයි. සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයන් සමගමයි යාළු වෙන්න ඕන. සත්පුරුෂ ධර්මයේ දැනගත් උදවිය ඔන්න බලන්න අවසාන කියනවා. සුගතියේ උපදිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියනවා. මේ ඔක්කොම ගාථා කිවර දෙවිවරු වෙලා භාග්‍යතුන් වහන්සේ. ඇයි අර දිව්‍යතුමා අර මෙයාලට සිල් දුන්න දෙවතුමා මේ 700 දෙනාට වඩා බබලන ඊට වඩා ප්‍රබල ලෙස බබලන ඒ දිව්‍ය ලෝකෙම ඒ හැම දිනාටම වඩා බබලන තැනක තමයි හිටියේ. නායකයා වගේ ඉහිලින් බබලුවා. ඒ හැමෝටම වඩා. ඊට පස්සේ ඒ දෙවිවරු ආයෙ කියනවා සත්පුරුෂින් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂින් සමගමයි යාළු වෙන්න ඕන ස්වාමීනි. සත්පුරුෂ ධර්මයේ දැනගත් උදවිය බොහෝ කල සැපසේ ජීවත් වෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියනවා. බලන්න මේ ગાථා මෙතන 7ක් කිව්වම ඒ 7 කිව්වර ගෲප් 7. බලන්න හරි පුදුමයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන හරියටම හරි ඔයාලා කියපු දෙවිවරුනි. ඒ නිසා මමත් ગાථාවක් කියන්නම් කිව්වා. ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂයන් සමගම ඉන්න ඕන. සත්පුරුෂයන් සමගම යාළු වෙන්න ඕන. සත්පුරුෂ ධර්මයේ දැන ගැනීම නිසා සියලු දුකින් නිදහස් වෙනවා කියලා කිව්වා. බලන්න. ඒ නිසා ඔබත් ඒ සත්පුරුෂ උත්තමයෝ ධර්මයේ ඒ සත්පුරුෂ ධාම ඒ සත්පුරුෂ උතුමන් වෙන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ
ඒ වගේම ඒ මහරහත් උතුමන් වහන්සේලා ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ තමන්ට පුළුවන් අයරින් තමන් මේ සීලේ සමාදන් වෙන්න. තිසරණ ආහතරින් සරණ යන්න. බුදුරජාණන් ගැන තමන් පුළුවන් විදිහට අරහං සම්මා සම්බුද්ධ ආදී විදිහට තමන් පුළුවන් විදිහට සිහි කරන්න. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරලා ධර්මයේ ගැන සිහි කරලා මේ මහා ශ්‍රාවක සංඝරත්නය ගැන සිහි කරලා තමන්ට පුළුවන් අයරින් සීලයක් දහමක් ගුණයක් පුරුදු කරගෙන ධර්මයෙන් ගුණයෙන් පිළිසරණ ලබන්න ඔබ හැම දිනාටම වාසනාව සැලසේවා. ඔබට තෙරුවන් සරණයි.